ඔන අපි තමයි ඉතින් ඕපන් කරේ. thank you. මෙන්න යාළුවනේ තොරන්නම් තොරන්. හෙලෝ යාළුවනේ ඉතින් අද අපි දන්සල් චැලෙන්ජ් එක තමයි කරන්න හදන්නේ. අද දවස් ඇතුළත දන්සල් 10ක් අනිවාර්යෙන් කම්ප්ලීට් කරන්න ඕනේ. දුල්මිනේ ඉන්නවා, චන්දු ඉන්නවා, බාසුරයි රුවිඳුයි ගන්න යන්න ඕනේ. එහෙනම් බාසුරයි රුවිඳුයි අරන් සෙට් වෙමු. A few moments later. හතර තියෙන යාළුවනේ ඉතින් ලස්සනට අපි රුවිඳුට ඉන්නේ. බාසුරත් ආවා, චන්දුත් ඉන්නවා. රුවිඳු තමයි පරක්කු. 2000 years later. රුවිඳුත් ආවා ඉතින් දැන් අපි යන්න හදන්නේ. පේනවද දන්නේ යාළුවනේ කට්ටිය හෝන් ගහගෙන එනවා. අපිට පළවෙනි දවසට හම්බුණා අපේ යාළුවෙක් තමයි ඉතින් විශාල කරදරයක් වුණානේ මේක. දෙන්න මේ මෑන්ස් දෙන්නේ පාන් දන්සලා සිනිසම්බලුයි පානොයි අපේ පළවෙනි දන්සල කම්ප්ලීට්. ඔන්න යාළුවනේ ඉතින් අපි පාන් දන්සලට ඇවිල්ලා ඉන්නේ. දැන් පාන් දෙන්න සෙට් කරනවා කට්ටිය. හොඳ සුවඳකුත් එනවා. ඔන්න යාළුවනේ ඉතින් අපි පාන් දන්සලෙන් පාන් ගත්තා. අන්න තමයි ඉන්නේ. මේගොල්ලෝ තමයි දෙන්නේ හොඳට දෙනවා පාන් එහෙනම් ඊළඟ මේ දන්සලෙන් සෙට් වෙමු. මේ යාළුවනේ කට්ටිය ෆෝලි වල යනවා. කුඹි වැලක් වගේ. දුවමු සමිතුද කියලාගෙන යනවා. අපි පාස් කරමු ඔක්කොම. One eternity later. යාළුවෝ ඉතින් අපිට හම්බුණා කඩල දන්සලා. අපි කඩලක් අරන් බලමු. ඔන්න යාළුවනේ කඩලක් ගත්තා. අපි යමු. ඔන්න දැන් ඉතින් දුල්මිනයි වාසුරයි ගිහිල්ලා කෑවා අපි ටෙස්ට් එකක් දීලා බලමු. හොඳයි. අත්කාල බලන්න මම කෑ. දෙවෙනි දවසටත් කම්ප්ලීට්. සමහරවිට අපිට මේ දවස්වල 10කට වඩා යන්න පුළුවන් වෙයි. ඒ මොනවද බලමු. එහෙනම් යාළුවනේ අපි ඊළඟ සත් දන්සලෙන් සෙට් වෙමු ප්ලීස්. ඉතින් බාසුවට වෙස්මුණක් ගන්න අපි යන්න හදා. අම්මා සිටියේ ගලයි. මෙන්න මේක අන්න එකක් ගන්න ඕනේ බයික් ඉස්සරහට ගන්න. මේ කීය මාම? 150. මේ කීය? 150. මෙන්න මේක ලයින් බා. මේක ලයින් මම මේක ලයින් එකද? ඕකට වඩා හැබැයි අර මෙන්න මේක ලස්සන. මේක ඕකත් හොඳයි. හැබැයි ඕකට වඩා අර හොඳයි. මේක ඔව්. බලන්න පොඩ්ඩක් ඔයාගේ නැත්ද? ඕනේ ඇයි? මම චන්දු 1 million zillion jillion dillion cotillion times later. මේක තමයි ගත්තේ බ්ලැක් එක. බාසුර ගත්තේ මේක. චන්දු ගත්තා මේක.
යාළුවනේ පේනවත් දන්නේ ඔක්කොම ස්පූන් ටික එල්ලුවා. එහෙනම් ඉතින් ඊළඟ දන්සල්ට යා. ඔන්න යාළුවනේ අපේ සෙට් එක වෙනවා. මාස්ක් දාගෙන පියමු. A few moments later. අපිට ඉතින් තුන්වෙනි දන්සලා තම්මුණා බීම දන්සලා. බීමමයි බිස්කට්. හලෝ යාළුවනේ ඉතින් අපි බීම දන්සලකට සෙට් වුණා. අපි බීම තියනවා. ඇක්ටිවම් බීමක් ගත්තා. try කරලා බලමු. සුපිරි බීම එක මම ඔයගොල්ලන්ට පේනවා ඉතින්. එහෙනම් ඉතින් අපි ඊළඟ දන්සෙන් සෙට් වෙමු. යාළුවනේ ඉතින් අතරමැදදී චන්දුගේ බෞද්ධ කොඩිය ගියා මේ ගස්සේ චේන් එක ගස්සේ. දැන් ඉතින් කට්ටිය බලන වැඩ ගත්තා. අපි කොහොම හරි ගත්තා මේක නම් දුල්මින තමයි ගත්තේ ඉතින්. දැන් චේන් එක දාගන්න බලන්නේ අපි. මජා කුල්ල තරකොලද. යාළුවනේ තොරණක් තියෙනවා. කෝච්චියකුත් එන්න හදන්නේ. අතන පාරේ තොරණක් තියෙනවා පුළුවන් වුණොත් යා. අපි දැන් කිලෝමීටර් 15ක් විතර ආවා. මෙන්න යාළුවනේ තොරන්නම් තොරන්. වෙනවත් දන්නේ වොන්ට පාර ලස්සනයි. 2000 years later. යාළුවනේ ඉස්සරහා ස්කිම් දන්සලා තියෙනවා කිව්වා. බලමු අපි ගිහිල්ලා බයිස්කිම් තිබ්බොත් මේ 4 වෙනි දන්සල කිලෝමීටර් 15ක් ඇවිල්ලා තමයි 4 වෙනි දන්සල. සෙනගරන් ඉන්න පේනවා. like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න අමතක කරන්න එපා. ඉක්මන් කරන්න. ඔහොම නම් බෑ. ඔන්න මම බලනවා කවුද මට ගොඩක් ආදරේ කියලා. වෙන්න. ටික යානේ ගත්තේ. මම නම් දෙයක් ගත්තා ඔයගොල්ලන්ට පේන ඇති. කට්ටිය කනවා සුපිරම. මම නම් ඉතින් දෙක කනවා. එලා අපි ඊළඟ දන්සෙන් සෙට් වෙමු. අපිත් දෙක කරමු. යාළුවනේ ඉස්සරහා දන්සලා තියෙනවා කිව්වා නන්දල වගේක් අපිට හම්බෙච්ච සව් තමයි ඉතින් තියෙනවා කිව්වේ. සම්මරි කොමුනේ යාළුවනේ. හම්බෙන දෙන්නේ. යාළුවනේ ඉතින් ඒත දන්සල ඉවරයිලු. අවසනාවන්තයි අපි. තාම දන්සල් 4යි. බද්දන්සලකට ආවා. එනටම් පොලි මොහොමින් මවට පෙන්නන්න. අට්ටටම් පොලිම ඉතින්. ඔයගොල්ලෝ බද්දන්සලට ආවා. අපි VIP පාස් එකක් තියෙන අපිට ඉතින් අපි කලින් යන්න හදන්නේ. ඔයාලට පේන ඇති මේ. අපි එහා කොනේම හිටියේ ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ආවා බාස්ලා තාත්තට ජය වේවා. බාස්ලාගේ තාත්තා ඉන්න තමයි ඉතින් කැමත්තා. සුපිරි වණ්ඩියකුත් තියෙනවා එතන. වණ්ඩි කීපයක් මේ අපේ පස්වෙනි දන්සල. යාළුවනේ ඉතින් අපි ඒ දන්සලෙන් බස් කෑවා. හොඳයි බාසුල්ලා තාත්තා හිටපු ඉන්න හොඳයි. නැත්නම් පැය ගානක් ඉන්න ඕනේ. යාළුවනේ අපිට 6 වෙනි දන්සල තමුණා කොමඩු. මං අරන් එන්නම් මේ දෙන්නනේ. යාළුවනේ චම්දු දැන් කොමුඩු වෙඩියක් ගන්න යන්නේ. එළියමනේ කෑල්ල. ගත්තා. අර බඩ දිනනවා. අපි එන ඊළඟ දන්සෙන් සෙට් වෙමු. යාළුවනේ ඉතින් අපිට 7 වෙනි දන්සලත් හම්බුණා. පළුඩ දන්සලත් රුවිඳෝ යවුවා අපි පොලිමට. වෙනත් දන්නේ නැහැ ඉතින් යාළුවනේ අපි. යාළුවනේ දන්සල් 7ක් කම්ප්ලීට් කරා. දින පළුඩ හප් ටික. පළුඩ කප් ටික තියෙනවා. තව දන්සල් වලට යන්න ඉතින් මෙතනින් ඉවර කරනවා. ඊයනේ දන්සල් චැලෙන්ජ් එක ෆේල්. තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු.